බණ්ඩාගාරයට යාම සඳහා මේ මෙවලම් කට්ටලේ දැකලා මගේ තාත්තා මට ටොක්ක්ක් කරලා කිව්වා උඹව මේකට යවන්න මේ බඩු ගන්න මට බෑ උඹ ඵලයන් පැල්මල් වලට. එහෙමයි පැල්මල් වලට ආවේ. හැබැයි ගුණසේකර ප්‍රින්සිපල් ඉනහරි මට කිව්වා මේව නම් මේ ඉස්කෝලේට බෑ කියලා. ඉතින් මම දන්නේ නැහැ මගේ ඉනහරියෙන් ඇල්ලපුවාම ඉස්කෝලේට එපා කිව්වේ ඉනහරිය මොකද්ද කියලා. නමුත් ඔහු ඊට පස්සේ මට කලිසමේ එක තැනක තිබිච්ච ලාංඡනයක් පෙන්වුවා. මම එදා ගෙදර ගිහිල්ලා ඒ කලිසම ගලවලා ඒ ලාංඡනය මොකද්ද කියලා බලාපුවාම තමයි දැක්කේ ඒ කාලේ ඉස්කෝලේ ළමයින්ගේ මන්ද පෝෂණය දුරු කරන්නට ඇමරිකන් දීමනා සංවිධානයෙන් ඇදීහස සංවිධානයෙන් ඉස්කෝල වලට පිටි જાතියක් දුන්නා දිය කරලා පොවන්න. හැමදාම ඉන්ටර්වල් එකේ ඔය කිරි උණු කරලා පොවනවා ළමයින්ට. අන්න ඒ කිරි පිටි ආපු කිරි පිටි ගෝණියකින් නැත්නම් කොට්ට උරයකින් තමයි ඒ කලිසම මහලා තිබුණේ. ඒ ඇදීහස ලාංඡනය තමයි එතන තිබුණේ. මම මේක කිව්වේ විශේෂයෙන්ම ලෝකයේ ජයග්‍රහණය පසුපස ගිහිල්ලා ජයග්‍රහණය ලැබපු 10 දෙනෙක්ගේ නම් අන්තර්ජාලයේ මේ වෙනකොට තිබෙනවා. ස්ටීව් ජොබ්ස් ඔබ කවුරුත් දන්නවා. ඇපල් සමාගම බිහි කරපු ස්ටීව් ජොබ්ස්. ඇපල් සමාගම ගැන අද නොදන්න කෙනෙක් නැහැ. ඇමරිකානු ඩොලර් බිලියන 2ක ප්‍රාග්ධනයක් හිමි 400ක් මිනිස්සු වැඩ කරන ඇපල් සමාගම හදපු ස්ටීව් ජොබ්ස් ඔහුගේ ජීවිතේ නැත්තම් කැරියර් එක පටන් ගත්තේ ගරාජ් එකක දෙන්නෙක් එක්ක. ඒ විතරක් නෙමෙයි ඔහුව ඒ ආයතනයෙන් පන්නනවා අපට වැඩක් නැහැ කියලා. එහෙව් ස්ටීව් ජොබ්ස් තමයි ඔහුගේ හිතේ පළපදියම් වුණු නිසග කැපවීම සහ නිසග ඒකට මොකද්ද කියන වචනේ මතුවීමට දරන ආයාසය නිසාම ඔහු ලෝකේ ජයග්‍රාහකෙක් බවට පත් වුණා. ඉතින් ජයසුන්දර බණ්ඩාරගේ කොට කලිසම අයින් වුණාට ජයසුන්දර බණ්ඩාරට අයින් වෙන දෙයක් තිබෙනවද? මම හිතන්නේ මේ විද්‍යාව හදාරන ඔබ හැමම කියවිය යුතු පොත් පුළුවන් නම් රාශියක් තිබෙනවා. ලංකාවේ දැනටත් සිංහලට පරිවර්තනය කරපු පොතක් තිබෙනවා නොහඳුනන ලින්කන් කියලා. ඒබ්‍රහම් ලින්කන්ගේ ලෝකය නොදන්නා කොටස. ඒබ්‍රහම් ලින්කන්ගේ තාත්තා කුලියට දරපළු මිනිහෙක්. ඔවුන්ට තිබුණේ ගවමුඩුවක් වගේ ලී වලින් හදපු පොඩි ගයක්. ලින්කන්ගේ සහෝදර සහෝදරියොත් එක්ක ලින්කන්ට හත්තු එක තැනක තිබෙනවා. ඔහුගේ අම්මා කඩෙන් සබන් ගන්න බැරි නිසා සබන් බෝල ගෙදරදී හදලා තමයි ළමයි නෑවුවේ රෙදියේදී. එහෙත් අම්මා අසනීප වීමත් සමග 3 මාසයක් ලින්කන්ට සබන් ලැබුණේ නෑ. ඒ නිසා ඔහුගේ කලිසම් ඇඳපු රෙදි පෙරදි පාංකඩ ගඳ ගහන්න ගත්තා. ඔහුගේ හැමේ පණුව දැම්මයි කියලා තිබෙනවා. එහෙව් ලින්කන් කිලෝමීටර 15ක් පයින් යනවා කියලා තියෙනවා දවස ගානේ. ඔහුට නීතිය ඉගෙන ගන්න උසාවියෙන් අහක දාපු පොත් කියවන්න. එහෙව් ලින්කන් හැම අධ්‍යයනකදීම ෆේල් වෙනවා. ඔහුගේ පෙම්වතියක් හම්බ වෙනවා ඔහුට. මේ පෙම්වතිය අකාලේ නැති වෙනවා. ඔහු සම්පූර්ණයෙන්ම මනස බිඳුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු 1800 ගණන් වල 852 හොය කාලේ කොංග්‍රස් එකට ඉල්ලනවා ඇමරිකානු කොංග්‍රස් එක. ඔහු පරදිනවා. එහෙත් මේ මිනිසාගේ තිබෙන නොසිඳෙන ඒ ආයාසය නිසා 1000 මට මතක හැටියට 856 ඔහු ඇමරිකාවේ ජනාධිපති බවට පත් වෙනවා. ඔයගොල්ලෝ කවුරුද දන්නවා රෝලින් හැරි පොටර් ලියපු කාන්තාව මුළු ජීවිතයේ සමස්තයක් වශයෙන් ගත්තොත් අසමත් වුණු කාන්තාව. එහෙත් මේ අසමත් කාන්තාවගේ පාර්ට්නර් නැතිනම් සැමියා මිය යනවා. ඇයට ජොබ් එකක් රස්සාවක් නැති වෙනවා. ඇය අනාථ වෙනවා. අද ලංකාවේ අය හිටියානම් කිසි ප්‍රශ්නයක් නැහැ. අස්වැසුම හම්බ වෙනවා. ලංකාව වගේ රටවල් වල එහෙමනේ මිනිස්සුන්ට සලකන්නේ. බැරි මිනිහෙකුට රුපියල් 5000ක් දුන්නාම ඒ මනුස්සයා සමත් වෙනවා කියලා හිතාගෙන. නමුත් යේසුස් වහන්සේ කිව්වේ
බඩගින්නේ ඉන්න බඩගිනිකාරයාට මාළුවෙක් දෙන්න කියලා නෙවෙයි අපේ නීල් විදුහල්පතිතුමනි මාළු අල්ලන්න කියලා දෙන්නේ. මං කියන්නේ නෑ මිනිස්සු මාළු අල්ලන්න කියලා දෙනවා කියලා. නමුත් මිනිසෙකුට සමත් වීමට අවශ්‍ය කුමක්ද? ඇය හැරි පොටර් කතාව ලිව්වට පස්සේ ඒ පොත් පෙළ ගියාට පස්සේ ලෝකේ වැඩියෙන්ම අලයිව් වුණු පොත බවට පත් වෙනවා හැරි පොටර්. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ අහලා තිනවා ඇල්බර්ට් අයින්ස්ටයින් 20 වෙනි සතවර්ෂයේ ලෝකයේ හිටපු ලොකුම විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් භෞතික විද්‍යාව පිළිබඳව නොබෙල් ත්‍යාගය දිනු. ඔහු ඉස්කෝලෙන් අස් කරනවා. ඔහුට අවුරුදු 9 වෙනකන් කතා කරගන්න බෑ. ඉස්කෝලේට බාරගත්තේ නැහැ. සූරිච් පොලිටෙක්නික් කොලෙජ් එකට ඔහු ගත්තේ නැහැ. ඔහු එළවනවා. එහෙත් මේ අග්‍රගණ්‍ය චින්තකයා ඔහුගේ විද්‍යා අර කියපු තෙවැනි ඇස ඔහු අවදි කරගත් නිසා ඔහු භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගයෙන් උද ලබනවා. බැරි කෙනෙක් නැහැ. මම මේ ලෝකෙට උපන්නේ වරුණ අපේ අම්මා යටාගරවත්තේ තේදලු කඩමින් ඉන්නකොට තමයි විලිරුදාව හැදිලා තිබෙන්නේ. ඔබත් වැඩ කරපු කහවත්ත රෝහලට තමයි අපේ අම්මව එක්ක ගියන් තියෙන්නේ. ඔබ වෛද්‍යවරයෙක්. මා උපදිනකොට බර කිරලා තිබෙනවා ලියලා තියෙනවා කොල්ලේක රාත්තල් 2.5යි. කිලෝග්‍රෑම් වලින් කියනවා නම් කිලෝග්‍රෑම් එකකට පොඩ්ඩක් වැඩි. ඔබ විශ්වාස කරනවද අද ලෝකයේ කියනවා කිලෝග්‍රෑම් 2.5ක් ඕනි දරුවෙක් නිරෝගී දරුවෙක් කියලා කියන්නේ. ග්‍රෑම් 2500ක්. මගේ උපදිනකොට තියෙන ජීවත් වීමේ සම්භාවිතාවය 148යි. එහෙත් අපේ සෞඛ්‍ය සේවයේ එදා හිටපු දොස්තර රාජ්කුමාර් වගේ අය වින්නමු මාතාවට හැකි වුණා මාව ජීවත් කරන්න. අපේ අම්මගේ තනේ තිබුණු කිරිවලට පුළුවන් වුණා අර 148ක සම්භාවිතාවයේ තිබු දරුවා ජීවත් කරවන්න. හවුපේ නාවලකන්ද ඉස්කෝලේට මම ගියේ සරං කඩමාල්ලක් ඇඳගෙන. අපිට ඉගැන්නුවේ මේ වගේ ටයි කෝඩ් දාපු සර්ලප් මිස්ලා නෙමෙයි. සරමක් ඇඳගත්තු සයිමන් මහත්තයා. එහෙම නැතිනම් මට මතකයි ආර්ය සිංහල ඇඳුමේ උඩ සාක්කුවේ කොස් යට තම්බගෙන ඇවිල්ලා ඒව කකා හිටපු පොඩි අප්පුවන් මහත්තයා. මට තාමත් මතකයි අපි 6 අවුරුද්දේ 6 පන්තියට යනකොට අපට 6 සිංහල කියලා පොතක් තිබුණා. ඒ සිංහල පොතේ අනර්ග කවි පන්ති තිබුණා. ඒ කවි ලිව්වේ කවුද කියලා මට මතක නැහැ. මම මේ ළඟදී ඉසුරුපායට ගිහිල්ලා 1970 ගණන් වල තිබුණු සිංහල පෙළ පොත් හොයන්න උත්සාහ කළා තාමත් මට බැරි වුණා. ඒ පොතේ තිබෙනවා එක කවියක්. කන්ද බලා දිරි නොබිඳ ගනිව් කඳු පාමුල සිට සුසුම් නොලව් අඩියෙන් අඩියට නැගී බලනකොට මුදුනින් මතුවන බව සලකව. මේක තමයි යථාර්ථය. අපට මම හිතන්නේ ඔබ ඉගෙන ගත යුතුයි SWOT analysis කියන එක. Strengths, weaknesses, opportunities and strengths. තර්ජන threats. හැම කෙනෙක්ම තමන්ට නැති දේවල් නෙමෙයි තමන්ට තිබෙන දේවල් මොනවද කියලා බලන්න. Strength. මේ ඉස්කෝලේ විද්‍යාපන්ති වල ඉගෙන ගන්න ඔබට කොච්චර ශක්තියින් තිබෙනවද? කොච්චර ශක්තියින් තිබෙනවද? එදා අපිට මහත්තයාගෙන් නෝන මහත්තයාගෙන් ගුරුවරයාගෙන් සර්ගෙන් අහන්න පමණයි අපිට තිබුණේ. එහෙම අහන්න පුළුවන් අය හිටියා. එහෙත් අද එහෙම නෙවෙයි. ඒ අවකාශයේ අභිබවා ගිහිල්ලා අපිට විශ්ව සයිබර් අවකාශයේ ඕනෑතරම් දේවල් තියෙනවා අපිට අවශ්‍යයි නම් දැනුම උපහා ගන්න. හැබැයි අපි හඳුනා ගන්නවද අපේ දුර්වලතා, අපේ weaknesses? බොහෝ අයට සිදුවන්නේ එතනයි. අපේ දුර්වලතා මොනවාද කියලා හඳුනා ගන්නට නම් අපෙන් නෙවෙයි අපි අහිමි යුත්තේ අපේ සමාජයෙන්. අපි ඒ කාලේ කණ්ණාඩිය ගාවට ගිහිල්ලා වරුණ ඔළුව පීරගෙන අපිම කියනවා කණ්ණාඩියෙන් පේන රූපයට උඹ නියම හැන්ඩියා නේද කියලා. හැබැයි තමන් හැන්ඩියෙක්ද නැද්ද කියලා අහන්න ඕනි කණ්ණාඩියෙන්ද එහෙම නැතිනම් තමන්ට උදේ හම්බ වෙන ගෑනු ළමයාගෙන්ද කියලා අපි දැනගන්න ඕනේ. අපේ දුර්වලතා කොහොමද කියලා හඳුනාගත්තොත් වඩාත්ම වැදගත් දේ තමයි opportunities. අපි බොහෝ දෙනා අපට ලැබෙන අවස්ථා මොනවාද කියලා හඳුනා නොගන්නා නිසා අපට සාර්ථකත්වය යන්න අමාරුයි. ඔබ විශ්වාස කරනවද 1954 5 වගේ 50 දශකයේ මට කවුරු හරි කියන්න පුළුවන්ද නැගිටලා අපේ විද්‍යාලයේ විද්‍යාව හදාරන පුතෙක් හරි දුවෙක් හරි 50 දශකයේ අද ඉන්න නිරෝෂා විරෝජිනී නැත්නම් දමයන් කවුද අපේ මුදුන්කොටුව කවුද මේ සමිතා මුදුන්කොටුව වගේ ජනප්‍රියම තලයේ හිටපු ගායිකාව කවුද 1950 ගණන් වල
හරියට උත්තරයක් දුන්නොත් කො අපේ දමයන්ති මිස් ඈ ඉන්නොත් මෙහෙ නැද්ද කවුරු හරි කමන්නේ අර මං ගෙනලා තිනවා මගේ මමත් විද්‍යාව හදාarලා ඉස්සරහට ගියත් මගේ මේ ඇතුලේ විද්‍යාව තිබුණාට තුන්වෙනි ඇසේ විද්‍යාව දැක්කට මගේ ඇස් දෙකෙන් මං දැක්ක විද්‍යාව නෙවෙයි හයිඩ්‍රෝකාබන දැවෙනවා පහන් තිරේ ඒ වුණාට මගේ පියවි ඇස් දෙකෙන් මං දකින්නේ සැලෙන ලෙලෙන පහන් සිල එහෙමයි මගේ කවිසිත අවදි වුණේ මගේ ලියපු කවි පොත් දෙකක පිටපත් කීපයක් තිබෙනවා හරියට මාත් එක්ක සම්මුඛව සංවාදයට ලං වුණොත් ඒ අයට අපේ විදුහල්පතිතුමනි අර තියෙන පොත් වලින් ඒ අයට පොත් ඈගි දෙන්න පුළුවන් ඒ නිසා මට කියනවාද 50 දශකයේ කවුරු හරි කෙනෙක් කියන්න ජනප්‍රියම තලයේ හිටපු ගායිකාව කවුද පාස් කරන්න උත්තරේ පාස් කරන්න වෙයි මට ඇහෙන්නේ නැහැ කවුරු හරි උත්තරේ පාස් කරලා මෙහාට එවන්න රුක්මනී දේවිත් හිටියා හැබැයි රුක්මනී දේවියට වඩා මේ මං කියන්නේ මේ ජනප්‍රිය තලය කියලා ඔය දැන් අද අපි දකින්න තලය රුක්මනී දේවි මං හිතන්නේ බොහෝ විට චිත්‍රපට පසුබිම් ගායිකාවක් විදිහට තමයි අපිට වැඩියෙන් දැක්කේ මං හිතන්නේ හරියට දන්නේ නැත්තම් මං කියන්නම් වසන්ත සන්දනායකගේ මිනිබිරියත් අද ඉන්නවා ගීත ගයනවා වසන්ත සන්දනායක ඇයට ඒ කාලේ අද වගේ කැසට් නැත්නම් CDs තිබුණේ නැහැ තැටිගත කරන්න ගීත තැටියක් එලි දක්වන්න හොඳ පදමාලාවක් හම්බ වෙලා මේ ගීතය ගායන ඉන්නකොට ඇය නිවේදනය කළා මේ ගීතයේ එකම එක වචනයක් කියන්නට මට පිරිමි ගායකයෙක් ඕනෑ කියලා. ඒ කාලේ ඉතින් එක වචනයක් කියන්න හම්බ වෙනකොට කවුද ගණන් ගන්නේ? හැබැයි ඒ කාලයේ ගීත ලෝකයට එන්නට පෙරම් පුරමින් හිට ආයාස නැත්නම් කැමැත්ත තිබුණු කැපවීම තිබුණු කුමන හෝ කැපවීමක් කරලා ගායකයෙක් වෙන්න පුළුවන් තරුණයෙක් හිටියා. ඒ තරුණයා ඉදිරිපත් වුණා. ඔබ අහලා ඇති මහවැලි නදියේ අසබඩ සැදියේ මයි අංගන තූපේ වඳිනට අපි යනවෝ තොටියෝ කියලා එකම එක වචනයක් කියනවා මුළු ගීතයටම. කවුද මේ එකම එක වචනය කියන්න ලැබුණු ඒ අවස්ථාව ඔපචුනිටි එක පාවිච්චි කළේ? ඔහු තමයි අද දක්වාත් ලංකාවේ ගීත කෝකිලයා කියලා ආශිර්වාදය ලබාගත්තු එච්.ආර්. ජෝතිපාල. මම කියන්නේ මේකයි අපිට ලැබෙන මොහොත අපි අපතේ ඇරියොත් ඇතැම් විට ඒ මොහොත ඒ අවස්ථාව කවදාවත් අපිට නොලැබෙන්න පුළුවන්. විදුහල්පතිතුමනි මම ගංකන්දේ ඒ විදිහට ඇවිල්ලා මට වමනා වුණා සිංහල සාහිත්‍ය සංගීතය සහ සිංහල භාෂාව ඉගෙන ගන්න. හැබැයි ගුණසේකර ප්‍රින්සිපල් කිව්වා උඹ ශිෂ්‍යත්වයේ පාස් නම් උඹට එකක්වත් බෑ ඵලයන් විද්‍යාපන්තියට. එහෙම තමයි අපි විද්‍යාවට කොටු උනේ. හැබැයි විද්‍යාව ඉගෙන ගත්තත් අපට කවදාවත් මා හිතනවා මේ సౌందර්යයෙන් මිදෙන්න බෑ. ඒකයි ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ පුතාගේ ගුරුතුමාට ලියන්නේ අනේ විදුහල්පතිතුම ගුරුතුමනි මගේ පුතාට ඔය කියන ශාස්ත්‍රය පමණක් නෙවෙයි රැට හවසට පියා හඹන කොකුන්ගේ පියාපත්වල නාදය අහන්න ඉගෙන ගන්න උගන්වන්න. ගස්වල නලියන කොළවල රාවය සවුන්කන් දෙන්න ඉගෙන ගන්න. අහසේ වලාකුළු වල හවස ඉර බහිනකොට ඇති වෙන సౌందර්යය ඉගෙන ගන්න ඉඩ දෙන්න. මේක තමයි මිනිස්සු ජීවත් කරවන්නේ. ජපානයේ තවමත් ළමා අධ්‍යාපනය තුළ අනිවාර්ය කරන්නේ సౌందර්ය අධ්‍යාපනයයි ශාරීරික අධ්‍යාපනයයි පමණයි. ඉතින් ඒ හින්දා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. එක කතාවක් තිබෙනවා එක දෙවියන් වහන්සේ අදහපු ජෝසප් කියලා පුද්ගලයෙක් ඉන්නවා. ජෝසප් ඕනෑම දෙයක් විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ අදහන නිසා දෙවියන් වහන්සේ ඒක ලබා දෙයි කියලා. එක දවසක් ජෝසප්ගේ ගමට වහිනවා. වැහලා වතුර ගලනවා. ගමේ ගෙවල් වල සීරාවට වතුර ගලාගෙන එනකොට බොහෝ මිනිස්සු ඇවිල්ලා කියනවා අද ගම් වතුරට ගෙවල් යට වෙයි අපි යමු කියලා ජෝසප්ට කතා කරනවා. ජෝසප් කියනවා ඕගොල්ලෝ යන්න. මම දෙවියන් වහන්සේ අදහනවා. දෙවියන් වහන්සේ මාව බේරගන්න. තව ටිකක් වතුර ගලාගෙන එනවා.
ආයෙත් මිනිස්සු ඔරුවක් අරගෙන ජෝසප් ගාවට ඇවිල්ලා කියනවා ජෝසප් හරියන්නේ නැහැ වැඩේ මේ ඔරුවට ගොඩ වෙන්න නැත්තම් ඔයා යට වෙයි නෑ මම එන්නේ නෑ මොකද මම දෙවියන් වහන්සේ අදානවා දෙවියෝ මාව බේරගන්න තවත් ගම් වතුර ගලාගෙන එනවා ජෝසප්ගේ ගෙදර යට වෙනවා දැන් ජෝසප්ගේ නිකටට වතුර තව ඩිංගක් ගැලුවොත් නහයටත් වතුර හෙලිකොප්ටරයක් එන සද්දයක් ඇහෙනවා හෙලිකොප්ටරෙන් ලණුවක් පාත් වෙනවා ඒ ලණුව දාලා උඩින් කෑ ගහනවා ජෝසප් මේ හෙලිකොප්ටරේ මේ ලණුවේ එළියා හෙලිකොප්ටරේට ගොඩ වියන් තව පොඩ්ඩකින් උඹ යට වෙනවා නෑ මම එන්නේ නෑ මොකද දෙවියන් වහන්සේ මාව බේරගන්නේ තව ටිකක් වෙලා යනකොට නහයටත් උඩින් වතුර ගියා ජෝසප් කජ්ජ ගැහුවා හැබැයි ජෝසප් දෙවියන් වහන්සේ අදහපු නිසා කෙලින්ම ස්වර්ගයට ඔහු අරන් ගියා දැන් ස්වර්ගයේ ගේට්ටුව ගාව ඉන්නවා ගේට්ටුවෙන් අහපැත්තේ දෙවියෝ ඉන්නවා ජෝසප් කෑ ගහනවා අනේ දෙවියනේ මම මුළු ජීවිතේම ඔබ වහන්සේ ඇදහුවා මාව ඇයි බේරගත්තේ නැත්තේ මොකද නැත්තේ ජෝසප් මං උඹට මුලින්ම එව්වා මිනිස්සු ටික වරෙන් යන්න උඹ ආවේ නෑ ඒක මගේ හැරියා ඊට පස්සේ මං බෝට්ටුවක් ඔරුවක් එව්වා උඹ ඒකට ගොඩ උනේත් නෑ හැබැයි උඹ හොඳ භක්තිමත් පුද්ගලයෙක් නිසා මං අන්තිම මොහොතේ හෙලිකොප්ටරයක් එව්වා උඹ ගොනා වගේ ඒකට ගොඩ උනේත් නෑ මම මොනවා කරන්නද උඹ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැත්නම් දෙයියන්ටවත් උඹව බේරගන්න බෑ ඒ නිසා මා හිතනවා ඔබ හැම විටම බලන්න තමන්ගේ ස්ට්‍රෙන්ග්ස් තමන්ගේ තමන්ගේ ශක්තියින් තමන්ගේ ශක්්‍යතා තමන්ගේ දුර්වලතා සහ අවස්ථා මේ අවස්ථා හඳුන ගන්න බැරි වුණොත් අපට අපේ ගමනේ ඉස්සරහට යන්න බැරි වෙයි මට ඒ ලෙවල් කරන කාලේ බොහොම අකරතැබ්බයකට මුණ දෙන්න වුණා ඒවා මන් දන්නේ නැහැ මේ ළමයි ඉස්සරහ කියන එක හරියද කියලා හැබැයි ඉතින් ඒවා ළමයි ඉස්සරහ නොකියත් බෑ මොකද ඒ කාලේ ළමයි කරපු දේවල් වල නව අර්ථකථන විදිහට තමයි අද ළමයි කරන්නේ ඒවම මොකද ශිෂ්‍ය නේවාසික ආකාරයේ ඉන්නකොට ඒ කාලේ නිෂ්පාදන සංග්‍රාමය අපේ අග්‍රාමාත්‍ය සිරිමාව බණ්ඩාරනායක මහතිනිය මුළු ලංකාවෙම නිෂ්පාදනය පටන් ගන්න තිබුණා හොස්ටල් වත්තේත් අපි වැව්වා කෙහෙල් කනක් වැටුණා මේ කෙහෙල් කන අපි හිතුවා අපි හිටවපු කෙහෙල් ගහේ ආපු කෙහෙල් කන අපිටයි තියෙයි කියලා හැබැයි ඒවකට ශිෂ්‍ය නේවාසික ආකාරයේ හිටපු ගුරුතුමා විශ්වාස කළා ඒක ගුරුතුමාටයි තියෙයි කියලා ඒ නිසා අපි මේ කෙහෙල් කන හැංගුවා සීලිමේ හංගලා අපි හොරෙන් සීලිමට දාලා කන්න පටන් ගත්තා ඉදිච්චාම හැබැයි අපේ ගොන්කමට ඒ කෙහෙල් ගෙඩි සුවඳට වවුලන් එන්න පටන් ගත්තා අපි දැනක හිටියේ නෑ අපේ ගුරුතුමා වවුල යන පාර දිගේ ගිහිල්ලා හංගපු කෙහෙල් කන අල්ලගත්තා ඊළඟ දවසේ ඇසෙම්බලි එකේ ඔය අද අපි ජාතික කොඩිය ඔසවපු තැන මේ ෆැමිලියන් එකේ ඉඳන් එවකට හිටපු විදුහල්පතිතුමා මාව නම් කළා හරියට අර කතානායකතුමා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු එළවනවා වාගේ හොස්ටල් එකෙන් මාව එළෙව්වා විභාගයට මාස 4යි මට ඉන්න තැනක් තිබුණේ නැහැ කොහොමාරි වේලවල් කරා ඒ ලෙවල් කරන කාලේ මට මේ වෙච්ච අකරතැබ්බ නිසා අපේ අම්මා ගියා කේන්දරේ බලව ගන්න. කේන්දරේ බලපු මහත්තයා කියලා තියෙනවා කොල්ලා හොඳයි කොල්ලට ලැබෙනවා හැබැයි ඌ හිතන තරම් ලැබෙන්නේ නැහැ කවදාවත්. ඇයි? කොල්ලට රාහු ලැබලා. රාහු දෙනවා හැබැයි දෙන්නේ ටිකයි. ටිකක් ඌ තියා ගන්න. කිව්වා වගේම ඒ ලෙවල් රිසල්ට්ස් ආවා. සම්මාන එකයි තිබුණේ මාව විශ්වවිද්‍යාලය අහුවෙනවා හැබැයි උඹට දොස්තරකම කරන්න බෑ උඹ අහුවෙන්නේ ඩෙන්ටල් ෆැකල්ටි එකට ඩෙන්ටල් ෆැකල්ටි නෙමෙයි කලින් මෙඩිකල් ෆැකල්ටි ඩෙන්ටල් කෝස් එකට ඒ අවස්ථාව සමහරු බොහෝ දෙනෙක් කිව්වා උඹ තව සැරයක් කරපන් ෂුවර් එකටම මෙඩිකල් ෆැකල්ටි ඉතින් වරුණ මට අවස්ථාව ගන්නවද නැද්ද කියලා ප්‍රශ්නයක් ඇති වුණා මම අවස්ථාව ගත්තා හැබැයි මම ඩෙන්ටල් කරාට 1996 වෙනකොට වෛද්‍ය පරිපාලනය කරලා මුළු මහත් වෛද්‍ය ශාස්ත්‍රයේ පරිපාලන ශාස්ත්‍රයට ඇතුල් වෙන්න පුළුවන් වුණා. රත්නපුර රෝහලට එනකොට රත්නපුර රෝහලේ වැඩි හරියක් වාට්ටු වල හැන්දෑවේ 4 වෙනකොට ගැබිනි වාට්ටුවේ 4 වෙනකොට අම්මලා ඇඳ උඩ හරක් ඇඳ යට. එහෙම තත්ත්වයක් තිබුණේ. හැබැයි අපේ යම් කිසි කෙනෙක් යම් කිසි තැනකට එනවනම් අප හිට ආවේ කොතැනින්ද කියලා අමතක කරන්න බැරි නම් ඔහුට සාර්ථකත්වයට යන්න පුළුවන්. මොකද කතාවක් තිබෙනවා පඩිපෙලේ යටම පඩිය කොච්චර ශක්තිවන්ත වුණත් උඩ පඩිය දන්නේ නැහැ යට පඩියේ තියෙන වැදගත්කම. ඒක තමයි අපිට දෙන්නේ හුඟක් වෙලාට. අපි ඉහළට එනකොට අපි හිටපු තැනේ තිබිච්ච වැදගත්කම අමතක වෙනවා. මගේ හවුපෙනාවල කන්ද ඉස්කෝලේ පන්තියේ මාත් එක්ක හිටපු 30යි විතරයි යම් කිසි සාර්ථකත්වයක් ගත්තා.
අනික් අය සේරම තාමත් එක්ක දලු කඩනවා, රබර් කිරි කපනවා, මැණික් හොයනවා, පතල් කපනවා. හැබැයි අපට ඒක අමතක කරන්න බැරි නිසා තමයි මම හිතන්නේ මම වැදගත්ම දේ කියන්න හිටියේ මේ මා දැන් අද හොබවන ප්‍රාථමික සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ. ලෝක බැංකුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇති රටවල් 172ක් හවුල් කරගෙන 2012 දී ඔවුන් එළි දැක්වා දර්ශකයක් Human Capital Index මානව ප්‍රාග්ධන දර්ශකය. මේ මානව ප්‍රාග්ධන දර්ශකය රටක කිසියම් ගණනය කරාපුවාම ඒකෙන් තමයි තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ රට සංවර්ධනය කරා යන තැන කොතෙන්ද ඉන්නේ. ඔබ දන්නවද මානව ප්‍රාග්ධන දර්ශකය හැදෙන්නේ ප්‍රධාන කරුණු දෙකකින්. එකක් අධ්‍යාපනය, අනිත් එක සෞඛ්‍යය. ඒ කියන්නේ රටක ඒ රටේ අධ්‍යාපන පද්ධතියට අලුත උපන් සමාජිකයෙකුට ඒ අධ්‍යාපන පද්ධතියට හැකියාව තිබෙනවද? මුළු මහත් පද්ධතියේම තියෙන විභවය ඔහුට ලබා ගන්න පුළුවන් සම්භාවිතාවය. උදාහරණයක් වශයෙන් ලංකාව ගත්තොත් ලංකාවේ පළවෙනි පන්තියට එන ළමෙක් A level කරන්න දක්වා අවුරුදු ඒ කියන්නේ 13 වෙනි අධ්‍යාපනයේ තියෙන අවුරුදු 14 නැත්නම් 13ේම උපරිමය ලබන්න එනකොට කීයෙන් කීය දෙන්නේ? ප්‍රතිශතය කොච්චරද? O level වලින් කොච්චර හැලෙනවද? හැබැයි සංවර්ධිත රටවල් වල එහෙම නෙවෙයි. දරුවෙක් ඉස්කෝලේට එනවා නම් ඒ ඉස්කෝලෙන් ඒ අධ්‍යාපන පද්ධතිය හරහා දෙන්න පුළුවන් උපරිම කාලය ඔවුන්ට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක තමයි විය යුත්තේ. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය හරහා ඉහළට යන අය විතරක් නෙවෙයි අනික් අය රටේ ආර්ථිකයට, රටේ ඵලදායීතාවයට, අපි කියන්නේ gross national product GNP, දල ජාතික නිෂ්පාදිතයට හැම කෙනෙකුටම කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් හැකියාව අධ්‍යාපනයෙන් ලැබෙනවද කියන එක කොටස් දෙකක් ගන්නවා. එකක් ඕනෑම කෙනෙක් මුළු මහත් අධ්‍යාපනයට කැප කරලා තියෙන කාලයෙන් කොච්චර ගන්න පුළුවන්ද? අපේ ලංකාවේ නම් අවුරුදු 13ක් 14ක් අතර ප්‍රමාණය තමයි උපරිමය. හැබැයි ලංකාවේ සාමාන්‍ය අගයක් වශයෙන් දරුවෙකුට ලැබෙන්නේ 8.3යි. මුළු මහත් ළමයි සම්පූර්ණයෙන්ම ගත්තාම. අනික් පැත්තෙන් අවුරුදු 5 දක්වා දරුවෙකුට ජීවත් වීමේ සම්භාවිතාවය අවුරුදු 5 බර්ත්ඩේ එක සමරන්න පුළුවන් හැකියාව. ඒක ඉතා හොඳයි ලංකාවේ. හැබැයි අනිත් එක තමයි ලෝකයේ අපි ජාත්‍යන්තරව පිළිගත් හොඳම අධ්‍යාපන දර්ශකයක් තිබෙනවා. Mathematics and Science උපයෝගී කරගෙන කරන. ඒ දර්ශකය අනුව ලෝකයේ හොඳම දක්ෂතාවය, අධ්‍යාපන දක්ෂතාවය, විභවය කෙනෙකුට ලැබෙනවා නම් ඒකට ස්කෝ එකක් දීලා තියෙනවා 625ක් කියලා. අන්තිම සෞත්ව අධ්‍යාපන පද්ධතියක් තියෙනකොට ලැබෙන ස්කෝ එක 300යි. මේ දෙක අතර දෝලණය වෙන අගයක්. ලංකාවේ තාවම මේ අගය තියෙන්නේ 400යි. ඒ කියන්නේ ලංකාවේ හැම දරුවෙක්ම ගත්තාම හැම දරුවෙකුටම ඔහුට දිය හැකි උපරිම විභවයට ලං කරවන්නට අපේ අධ්‍යාපන පද්ධතියට තාමත් හැකියාවක් නැහැ. ඒ අය ස්වයංව ඉගෙන ගැනීම හෝ ඒ වගේ දේවල් තමයි බොහෝ විට අපිට තිබෙන්නේ O level fail වුණාට පස්සේ. ඊළඟ එක තමයි අවුරුදු 15 දී නැත්නම් 18 වෙනකොට කවුරු හරි කෙනෙක් ආර්ථික ක්‍රියාවලියට අපි සම්බන්ධ වෙනවා හැම කෙනෙක්ම. 15 ඉඳන් 60 දක්වා ඔවුන්ට මේ තමන්ගේ විභවය මුළුමනින්ම දියත් කරන්නට පුළුවන් හැකියාව සෞඛ්‍ය පද්ධතියට කොච්චර පරිස්සම් කරන්න පුළුවන්ද? මේ සියලු දේවල් එක්ක වුණාම තමයි රටක ආර්ථික ඵලදායීතාවයට ඒ රටේ මිනිස්සුන්ට මානව ප්‍රාග්ධනයක් වශයෙන් කොච්චර තියෙනවද කියලා. ඔබ විශ්වාස කරනවද? කොරියාවේ මේක 0.8යි. එක තමයි උපරිම තලය. සිංගප්පූරුවේ මේක 0.9යි. ලංකාවේ තාමත් මේ අගය 0.5යි 8යි. වෙනත් වචනයෙන් කියනවා නම් ලංකාවේ හැම පුරවැසියෙකුටම ගත්තොත් අපේ රටේ මානව ප්‍රාග්ධන විභවයෙන් 42%ක්ම තාම අපත යනවා. තාම අපිට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපේ රට තවමත් පහළ ආදායම් ලබන රටක් විදිහට ආයෙත් හංගොඩ බැහැන්නේ. ඒ නිසා මා හිතනවා මේක මිනිස්සුන්ට රුපියල් 5000ක් දීලා මේක හදන්න බෑ. මේක හදනවා නම් ඔබ හිතා ගන්න ඔබේ ශක්තිය අවදි කරගත්තොත් ඔබේ දුර්වලතා අඳුරගෙන ඒවට පිළියම් යදුවොත් ඔබේ opportunities ඔබේ අවස්ථා ප්‍රයෝජනට ගත්තොත් අවසානයේදී ඔබට තිබෙන තර්ජන හඳුනා ගන්න. ඒ තර්ජන මගහැර යන්න. මොකද අයින්ස්ටයින් කියනවා success is the failure in progress. අයින්ස්ටයින් කියනවා ජයග්‍රහණය නැත්නම් ජයග්‍රහණය යනු දියුණුවේදී ඔබට හමු අසමර්ථභාවයයි. ඔබ අසමත් නුනොත් ඔබ කවදාවත් එතනින් එහාට ධෛර්යවන්ත වෙන්නේ නැහැ. මතක තියාගන්න තෝමස් අල්වා එඩිසන් මේ විදුලි ලාම්පුව අපේ ලෝකෙට දුන්නු.
ඔහු 3 මාසයේ ඉස්කෝලේ ගියේ ඉස්කෝලෙන් පැන්නුවා. ඉස්කෝලේට වැඩක් නැහැ කියලා. ඔහු 99 පාරක් ඔහුගේ ලාම්පුව බල්බය හදන්න ගත්තා. පිරිහුන් බැරි වුණා. 100 වෙනි පාර ඔහු ජයග්‍රාහී වුණා. ඒ නිසා අයින්ස්ටයින් කියනවා ජයග්‍රහණය යනු ප්‍රගතියේදී අද්දුටු අසමත් වීමයි. ඒ අසමත් වීම තමයි ඔබ ජයග්‍රහණය කරාගෙන යන හොඳම දේ. ඒ නිසා මා හිතනවා මා විශේෂයෙන්ම අද අගය කරනවා විද්‍යාව හදාරන ඔබ සෞන්දර්යයේ නිම්මලුළු කරා යන්නට දරන උත්සාහය. මා කැමතියි හැබැයි මේ උත්සාහයන් අතර ඔබ කවුරු හරි ඔබට හැම විටකම ඔබේ ඔළුවේ නැත්නම් හිතේ ඇතිවෙන පරිකල්පනය ඇඟිලි තුඩු හරහා ලියා තියන්නට පුළුවන් නම් ඔබට කවියෙක් වෙන්න පුළුවන් නම් මා හිතනවා අපි ප්‍රාසංගික කලාව සමූහයක් වශයෙන් ඉස්සරහට හොඳ වුණාට ඔබ තනිව ඉන්න හැම මොහොතකදීම ඔබේ පරිකල්පනය කවියට යොමු කරන්න පුළුවන්ද? අපේ සුදීර පොන්සේකා බුදුල්පතිතුමනි අපි ඇස් දෙකෙන් හිතෙන් හිතන අම්මු තිත්ත කුණුහරුප කුපාඩිකම් අපට පුළුවන් භාෂාව උපයෝගී කරගෙන ලස්සන සුගම කාව්‍යයන් බවට පත් කරන්න. කේඩීගේ ධර්මවර්ධන ලියනවා කුමරියක පා සලඹ සැලුණා. එහෙම සලඹ විතරයි ඇහෙන්නේ වෙන මොකුත් පේන්නේ නැහැ. හැබැයි ඒ වෙනකොට ඔහුගේ මනස් සලලුන් අවදි කරලා ඔහු කියනවා හරි ලස්සන කතාවක්. උකුළු ලැමහස මේවා ඔහුට දර්ශනය වෙනවා. හැබැයි මනසින් ඒ මනසින් දර්ශනය වෙන එක අපි කියන්න ගත්තොත් කොච්චර කැතද? හැබැයි ඔහු ඔහුගේ භාෂාව උපයෝගී කරගන්නවා සිව්මැලි ගීතයක් බවට. ඒ විතරක් නෙවෙයි අපට විරෝධාකල්ප දක්වන්න ඕනේ නම් අපි අද දකිනවා අරක දියව් මේක දියව් කියලා කෑ ගහන අය දකිනවා. හැබැයි කවියා එහෙම නෙවෙයි. බොරලස්ගමේ ජී.එච්. පෙරේරා 1900 ගණන් වල ඔහුගේ විරෝධාකල්පයන් ඉදිරිපත් කළේ හරිම ලස්සන මතක හිටින කවි වලින්. ඒ කාලෙත් ආණ්ඩුව හැම දෙයකටම කමිටු දානවා. හැම දෙයකටම කොමිෂන් දානවා. ඒවා ඉච්චරයි. කොමිෂන් වාර්තා මොනවා වුණාද කවුරුත් දන්නේ නැහැ. ඔහු ලියනවා හරි ලස්සන කවියක්. බැද්ද මාළුව හොරෙන් කාලා කුස්සි අම්මා ලද ගුටි රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කළ හැටි හොද්ද ලුණු වැඩි නිසා අඹුවට ගෙහිමියා සැර කළ හැටි නැද්ද තව කොමිෂන් සභාවට කිව්වේ කවුරුත් වැඳ වැටි. මෙහෙම තමයි හැම විටම කවියා සිය පරිකල්පනයෙන් විරෝධාකල්ප ඉදිරිපත් කරන්නේ. ඒවා කාටවත් ඊතල වගේ හදවතට වැදුනට ඒවා ශාරීරික වශයෙන් කාටවත් හානි කරන්නේ නැහැ. ඒ නිසා මේ අමාරු වෙලාවේ මා ඔබෙන් ආයාචනය කරනවා ඔබේ හැම විටම ඔය තෙවැනි ඇස විද්‍යාත්මක මූලධර්මයන් කරා යොමු කරන හැම මොහොතකදීම ඔබගේ පරිකල්පනය මේ සෞන්දර්යයට මේ කාව්‍යාත්මක ලෝකයට යොමු කරන්න ඔබ ඊටා හොඳ විද්‍යාධිරෙක් වගේම ඊටා හොඳ මිනිසෙක් වෙයි. ඔබට ජය. බොහොම ස්තුතියි. ජීවිතය අදින ජීවිත රසකට ජීවය ලබා දුන් සොඳුරු මිනිසා ඔහු. අර්ථවත් හඩබඩ කතාවකින් උත්සව සභාව ආමන්ත්‍රණය කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මැතිතුමනි ඔබට අපගේ ප්‍රභාෂණය. Thank you, dear sir, for addressing this occasion. මෙන්නකට සමරුපලක ප්‍රධානය සඳහායි අප දැන් සූදානම් වන්නේ සමරුපලක ප්‍රධානය කිරීමට විද්‍යා සංගමේ සභාපති නිසුණු බාණ්ඩල සෝරිනි ඔබට ආරාධනා කරනවා. කහමයි ගහයි ගංකාන්ත විදු මව් තුරුලයයි. ඒක හරි අපූර්ව බැඳීමක්. පාසල් අධ්‍යාපනය ගංකාන්ත විදු මව් තුරුලයේ හැඬේ වැඩමින් ලබාගෙන ආකල්පයන්කින් පවා ගංකන්දී අභිමානය ලොවට විදහා දක්වමින් වෛද්‍ය තනතුරක් දක්වා පිය නගන්නටත් දහසකුත් ලෝකවාසී ජනයාට ඒ ඔස්සේ යහපත සලසන්නටත් කැපවුණු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මැතිතුමනි ගංකන්ද මධ්‍ය විද්‍යාලීය විද්‍යාංශය වෙනුවෙන් සිදු කරන ගෞරවනීය උපහාරයයි මේ.
හරි අපූර්ව මතක රසක් ගංගාධ විද්‍යා දිනයට එකතු කළ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මැතිතුමනි ස්තුතියි මෙම සභාවට පැමිණියාට.